සියලුම දෙනාට ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ මේ වසරේ සිනමා ලෝකයේ වැඩිම කතාබහකට ලක් වුණු අපේ රේබල් ස්ටාර් ප්‍රභාස්ගේ අලුත්ම සිනමා චිත්‍රපටයක් වන ද රාජා සාබා ගැනයි. වසර ගණනාවකට පසු ප්‍රභාස්ව මෙවැනි වන්වත් විනෝදකාමී සහ තරමක් බියකරු චරිතයකින් දැක ගන්න ලැබීම ඇත්තටම රසිකයන්ට ලොකු අලුත් අත්දැකීමක්. ඉතින් මෙම චිත්‍රපටය ආරම්භ වෙන්නේ ඉතාමත් කුතුහලයෙන් පිරුණු දර්ශනයකිනි. රාජා සාබ් කියන්නේ පරම්පරා ගණනාවක් රහස් හංගගෙන ඉන්න පැරණි වලව්වක් වටා ගෙතුණු කතාවක්. ප්‍රභාස් මෙහි පෙනී සිටින්නේ ඉතාමත් සැහැල්ලු පෙනමින් යුත් තරුණයෙක් ලෙස. ඔහුට මේ අద్භූත වලව්වට යන්න සිදුවීමත් එක්ක සිදුවන සිදුවීම් මාලා තමයි මේ චිත්‍රපටය හරය වෙන්නේ. ඉතින් මේ චිත්‍රපටය ගැන කතා කිරීමේදී අපිට ප්‍රධාන කරුණු කිහිපයක් ඔස්සේ විග්‍රහ කරන්න පුළුවන්. ඉතින් පළවෙනි කරුණ වන්නේ ප්‍රභාස්ගේ රංගනය සත් පෙනුමයි. සලාන් හෝ කල්කි වැනි චිත්‍රපටවල අපි දැක්කේ ඉතාමත් සීරියස් ප්‍රභාස් කෙනෙක්. නමුත් මෙහිදී ඔහු ඉතාම කඩවස හැඩකාර පෙනුමකින් පෙනී සිටිනවා. ඉතින් ඒ වගේම ඔහුගේ පැරණි චිත්‍රපටවල තිබුණු ඒ සුපුරුදු හාස්‍යජනක රංගනය මෙහිදී නැවතත් දකින්න ලැබීම රසිකයන්ට ලැබුණු ලොකුම ජයග්‍රහණයක්. ඉතින් දෙවෙනි කරුණ වන්නේ සංගීතය සහ පසුබිම් හඬ. සංගීතයේ චිත්‍රපටයේ ත්‍රාසජනක අවස්ථාව තවත් තීව්‍ර කරනවා. විශේෂයෙන්ම ද රාජ් සාබා තේමා ගීතයේ සිනමා ශාලාව ඇතුළේ ප්‍රේක්ෂකයන් උද්යෝගීමත් කරන්න සමත් වෙනවා. ඉතින් සමස්තයක් විදියට ගතහොත් ද රාජ් සාබා කියන්නේ අනිවාර්යයෙන්ම සිනමා ශාලාවකදී අත්විඳිය යුතු චිත්‍රපටයක්. ඔබ ප්‍රභාස්ගේ රසිකයන් ඔබට මේ අඩුවක් දැනෙන්නේ නැහැ. මේ හුදෙක් බාහිතෙන් චිත්‍රපටයක්ම නෙවෙයි. එයින් එහාට ගිය විනෝදාත්මක අත්දැකීමක් ලැබෙන චිත්‍රපටයකි. ඉතින් මේ චිත්‍රපටයෙන් අපිට ලැබෙන මේන් මැසේජ් එක තමයි අතීතයේ මොනවද කියලා බලන්න බැරි වුණත් ඒකෙන් ඉගෙනගෙන වර්තමානයේ නිවැරදි කරගන්න පුළුවන් කියලා. ඉතින් යාළුවෝ ද රාජ් සාබ් කියන්නේ සිනමා කියන එන්ටර්ටේන්මන්ට් එකක් කියලා මතක් කරන හිනාවත් හැඟීමත් අද්භූතත්වයත් එකට ගැලපුණු සිනමැටික් ජර්නි එකක්. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම සිනමා විචාරකයන් නැවත හමු. ස්තුතියි.